හායි සුබ උදෑසනක් හැමෝටම මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම සෞන්දර්ය කැම්පස් එකේ විෂුවල් ආර්ට් එකේ ඉන්නකොට අවසන් වසරේ කරපු ටෙක්ස්ටයිල් ඇන්ඩ් ලෙදර් ඩිසයින් එක පෙන්වන්න. මම කරේ ලෙදර් වලින් ජුවලරි සෙට් එකක් හදපු එක තමයි. ඉතින් මම දැන් ඒක කොහොමද කරේ කොහොමද ඒකේ ප්‍රෝග්‍රස් එක කියලා පෙන්වන්නම්. මෙහෙම තමයි මගේ ලෙදර් ඩිසයින් එක පටන් ගන්නේ. මේ වගේ අපිට පොතක් හදන්න තිබුණා. මෙන්න මේ වගේ. මේ ඉන්ස්පිරේෂන් එක මම ගත්තේ soft coral කියලා තියෙන coral එක. ඒකේ තියෙන textures line shapes තමයි මගේ jewelry set එකට මම ගත්තේ. මේ තියෙන customer profile එක මම target කරේ මෙන්න මේ වගේ customer කෙනෙක්ට ඒ jewelry set එක හදන විදිහට තමයි. මම මේ වගේ market research එකකුත් කරා. ඊට පස්සේ මේ වගේ ඒ coral එකේ තියෙන line අධ්‍යයනය කරලා ගත්තා. ඊට පස්සේ shapes ගත්තා මේ විදිහට. ෆෝම් ගත්තා. මේ තියෙන කොරල් එකේ ෆොටෝස් සහ ඒකේ හරියට තියෙන කලර්ස් ටික මෙන්න මේ වගේ කලර් ස්ලිපයක් මම ගත්තා. මේ තියෙන්නේ ඒ කොරල් එකේ තියෙන ටෙක්ස්චර්ස්. මම මේක ඩ්‍රෝයින් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මගේ line shapes development කරපු විදිහ තමයි මම මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ෆෝම් එකයි ටෙක්ස්චර් එකයි කොහොමද මගේ ඩිසයින් එකට ඒ soft coral එකෙන් ගත්තේ කියලා. සහ ඒකට ගන්න මැටීරියල් ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට earrings කොහොමද ඩිසයින් එක ආවි කියලා ඩිසයින්ස් කිහිපයකින් ඇඳලා තියෙනවා. සහ අතර දාන මුදු සහ බ්‍රේස්ලට් එක කොහොමද වෙන්නේ කියලා මේකේ ඩිසයින් එකත් එක්ක තියෙනවා ඩිසයින්ස් කිහිපයකින්. මේ තියෙන්නේ අපේ නෙක්ලස් එක කොහොමද ඩිසයින් කරේ සහ ඒ ඩිසයින් එකට ගත්ත මැටීරියල් ටික මොනවද කියලා මේකේ තියෙනවා. මම මේ වගේ මුදු එකයි ඉයරින්ග්ස් එකයි බ්‍රේස්ලට් එකයි ජුවලරි වලට අවශ්‍ය නෙක්ලස් එකයි ඩිසයින්ස් කිහිපයකින් ඩිසයින් කරලා තමයි ෆයිනල් ඩිසයින් එක සිලෙක්ට් කරගත්තේ. මේ තියෙන්නේ මගේ ඒ ඩිසයින් එක ඩෙවලොප් කරපු